අද වෙනකොට ලංකාවේ බන්ධනාගාරවල පුරවලා විවිධ අපරාධකාරයන්ගෙන් මේ අඩු වෙනවද? නෑ, දිනෙන් දින අපරාධකාරයෝ වැඩි වෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද? දෝෂේ කොහෙද? දෝෂේ තියෙන්නේ නීතියේ. නීතියට බය නැහැ. අධර්මය හැසිරෙන විවිධ අපරාධකාරයෝ නීතියට බය නැහැ. ඒකයි දිනෙන් දින අපරාධකාරයෝ වැඩි වෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ඔක්කොම එකට එකතු වෙලා ස්වාධීන නිර්පාක්ෂික බෞද්ධ බලවේගයක් ගොඩනගා ගන්න ඕනේ. අන්න එදාට මේ රටේ සියලු වැරදි නිවැරදි කරන්න පුළුවන්. බන්ධනාගාර වහලා දාන්න තැනට අපිට කටයුතු කරන්න පුළුවන්. කොහොමද? යම් අපරාධයක් සිද්ධ වුණාද එම ස්ථාන මේ යුක්තිය සාධාරණ ඉටු කරනවා. ගෙනාව මාධ්‍ය දොස්තර මාත්‍යා ගෙනාව ඇඟිලි කපනවා, ඇඟිලි පුරුක් ගලවනවා, නියපොතු ගලවනවා. අන්න බයට හැදෙන යුගයක්. එහෙම නැතුව මේවා හුරතල් කරලා බෑ මේ රට හදන්න. මේ රට හදනවා නම් බයට හැදෙන යුගයක් බිහි කරන රාජ්‍ය කාලේ දඬුවම් ප්‍රසිද්ධ දෙන යුගයක් බිහි කරන්න ඕනේ.